අද ටිකක් වෙනස්ම දේශගුණයක්. ඉතින් අද වගේ දවසක මම තෝරගත්තා සැරට වගේම ක්‍රිස්පි රසම රස කෑමක්. ඒ තමයි මාළු මිරිස් බෙදුම. අපිට මාළු මිරිස් ෆ්‍රයි කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මාළු මිරිස් තෙලේ බෙදලා ගන්නත් පුළුවන්. වැඩි කතා ඕනේ නෑ. එන්නකෝ. Like and subscribe. මම මුලින්ම එක සමාන මාළු මිරිස් ටිකක් තෝරගත්තා. මතක ඇතුව ඔයා තෙලේ බදින්න ගන්න භාජනයේ ප්‍රමාණය හැටියට තමයි මාළු මිරිස් සයිස් තෝරගන්න ඕන. මුලින්ම මාළු මිරිස් ටික හොඳින් හොදලා මම පිරිසිදු කරගත්තා. ඊට පස්සේ මේ මාළු මිරිස් ටික තද රස්නේ උණු වතුරට දාන්න. විනාඩියක් විතර තියලා ඊට පස්සේ ආයෙ කෝල් වතුරට දාගන්න. බොහොම ටිකක් තමයි තැම්බෙන්න ඕන. මොකද අපි එහෙම කරන්නේ මාළු මිරිස් එක කපාගත්තේ කැඩෙන්නේ නැති වෙන්න. ටිකක් තැම්බුනහම මාළු මිරිස් එකේ නම්‍යශීලීත්වය වැඩි. ඉතින් ඒ වෙලාවට බොහොම පරිස්සමින් කැඩෙන්නේ නැතුව අපිට මේ මාළු මිරිස් එකේ කැපුමක් දාගන්න පුළුවන්. ඔයාලා ගොඩක් සැරට කැමති නැත්නම් මාළු මිරිස් එක ඇතුලේ තියෙන ඇට ටික හැන්දකින් අයින් කරගන්න පුළුවන්. හැබැයි මම අද එහෙම ඇට අයින් කරගන්නේ නැහැ. මාළු මිරිස් බෙදලා එනකොට සැර ටිකක් අඩු වෙනවා. අන්න මම කැඩෙන්නේ නැති වෙන්න බොහොම පරිස්සමට මාළු මිරිස් ටික කපා ගත්තා. අද මම මාළු මිරිස් පිරවුමට ගත්තේ බිත්තර. ඔයා කැමති නම් මස් මාළු සැමන් කැමති විදිහකට ෆිලින් එක හදාගන්න. මම අද කූනිස්සු ගත්තා. සාමාන්‍ය ප්‍රමාණයේ අල 3ක් බිත්තර 4ක් මම තම්බ ගත්තා. අල 1යි බිත්තර 1යි මම හොඳින් පොඩි කරගත්තා. මාළු මිරිස් එක ඇතුළට පුරවන්න ඕනේ නිසා ලොකු කෑලි හිටින් නැති වෙන්න හොඳින් පොඩි කරගන්න. මම දැන් ෆිලින් එක හදාගන්න යන්නේ. මුලින්ම භාජනයකට තෙල් ටිකක් දාගත්තා. තෙල් එක රත් වෙගෙන ඉඳි අබ උලුහාල් එකතු කරගන්න. ඊළඟට හීනයට කපාගත්ත සුදු ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ සුවඳ එනකන් හොඳින් බැද ගන්න. මම මේ වෙලේ අද ෆිලින් එක සැරට හදාගන්නේ නැහැ. මොකද මාළු මිරිස් එකෙත් පුංචි සැරක් තියෙන නිසා. සුදු ලුණු රන්වන් පාට වෙගෙන එනකොට මම ලුණු එකතු කරගන්නවා. ඊළඟට කරපිංචා. මේ වෙලේ නම් හරිම සුවඳයි. සුවඳ එනකම් මේ වගේ බෙදුනට පස්සේ මම ගරම් මසාලා ටිකක් එකතු කරගන්නවා. ඔයා මාළු මිරිස් වලට අයින් කරගත්තා නම් ඔයා ටිකක් මේ වෙලේ ෆිලින් එක සැරට හදාගන්න. ඊට පස්සේ කෑලි මිරිස්. ඊළඟට කහ කුඩු. සරක්කු කුඩු. රස අණුව ලුණු. ඒ වගේම විනාගිරි මේස හැන්දා. දැන් ටික වෙලාවක් හොඳට මිශ්‍ර කරගන්න. ලිප මේ වෙලාවේදී අඩු ගින්දරේ තියාගන්න. ඊළඟට මම කෝනිස්සු ටික එකතු කරගන්නවා. කෝනිස්සු ටිකත් මේ වෙලේ හොඳින් බෙදුනයින් පස්සේ පොඩි කරගත්ත බිත්තර 1යි අල 1යි මේකට එකතු කරගන්නවා. ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන මේක දැන් හොඳින් මිශ්‍ර කරගන්න. මේ තින්නේ හොඳින් මිශ්‍ර වුණායින් පස්සේ මේ වෙලේ ලුණු බලලා රස අඩු වැඩි හරියටම හදාගන්න. දැන් අපි මාළු මිරිස් එක පුරව ගන්න යන්නේ. ඔයාට පහසු විදියකට මාළු මිරිස් කරලා කැඩෙන්නේ නැති වෙන්න පුරව ගන්න. මේ තින්නේ මම පුරවගත්ත මාළු මිරිස්. රස වැඩි කරගන්න ඕනේ නම් මිශ්‍රණය ටිකක් වැඩියෙන් මාළු මිරිස් කරලට එකතු කරගන්න. මේ තින්නේ මම අඩුවෙන් පුරවගත්ත මාළු මිරිස් කරලා. මාළු මිරිස් කරලට පිරවුම වැඩි වුණා කියලා ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. අපි බැට එකේ කවුට් කරලා බදින නිසා ඒක ලස්සනට පිපිරෙන්නේ නැතුව බෙද ගන්න පුළුවන්. ඊළඟට මම යන්නේ බැට එක හදාගන්න. මම ඒකට බිත්තර දෙකක් ගත්තා. එක බිත්තරයක් වුණත් හොඳටම ඇති. ඊළඟට ලුණු ටිකක් එකතු කරගන්නවා. ගම්මිරිස් මම කහ ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න. ඊළඟට මම මේකට පාන් පිටි එකතු කරගන්නවා. පාන් පිටි වලට නම් මිම්මක් කියලා නෑ. මම හිතේ මිම්මෙන් තමයි එකතු කරගන්නේ. මම ටිකක් තික් බැට එකක් තමයි හදාගන්න යන්නේ. ඔයාලා ගත්ත මාළු මිරිස් ප්‍රමාණය අනුව මේ බැට එක හදාගන්න. මට පිටි මේස හැඳි 4ක් ඕන වුණා. ඊට පස්සේ මම වතුර ටිකක් එකතු කරගන්නවා. වතුර ටික ටික එකතු කරගෙන මේ වගේ බැට එකක් හදාගන්න. ඔන්න මගේ බැට එක හරි. ඊළඟට මම බිස්කට් කුඩු එකතු කරගන්නවා. ඔයාලත් පුළුවන් නම් පාන් කුඩු නැතුව බිස්කට් කුඩුම ගන්න බලන්න. මොකද බිස්කට් කුඩු එකේ රස ටිකක් වැඩි. මම දැන් මෙන්න මේ විදිහට මාළු මිරිස් කරලා බැට එකෙන් කවර් කරගන්නවා. ඊට පස්සේ හොඳට බිස්කට් කුඩු තවර ගන්නවා. ඔයාට පුළුවන් මේක දෙපාරකට කෝට් කරගන්න. එකපාරක් විතරක් කෝට් කරනවා නම් බැට එක ටිකක් තික් විදිහට ගන්න. බැට එක ඝන ගතියට තියෙනවා නම් දෙපාරක් කෝට් කරගන්න එපා. මොකද එතකොට මාළු මිරිස් කරලේ හැඩය නැති වෙනවා. එතනදී අත ටිකක් තද කරලා බිස්කට් කුඩු එක ටිකක් හොඳින් දවට ගන්න. එතකොට තමයි මේක ගොඩක්ම රසවත්. දැන් මම මාළු මිරිස් ඔක්කොම මේ විදිහට හදාගෙන ඉවරයි. මේ තියෙන දෙපාරක් කෝට් කරගත්ත මාළු මිරිස් කරලා රස වැඩි. ඒ වුණාට හැබැයි මාළු මිරිස් කරලේ හැඩය වෙනස් වෙනවා. මේ තියෙන එකපාරක් කෝට් කරගත්ත මාළු මිරිස් කරලා ඒකේ හැඩය නම් වෙනස් වෙලා නැහැ. ඉතින් ඔයත් කැමති විදිහට මාළු මිරිස් ටික කෝට් කරගන්න. මම දැන් තෙල් එකේ බෙද ගන්න යන්නේ.
තෙල් එක රත් වුණාට පස්සේ මාළු මිරිස් කරල් එකතු කරගෙන හොඳින් බෙද ගන්න. මේ වෙලාවේදී ලිපේ ගින්දර බොහොම අඩුවෙන් තියාගන්න. ගින්දර වැඩි වුණොත් බිස්කට් කුටු ටික විතරක් කර වෙනවා. ඇතුළ බෙදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ගින්දර වැඩි කරගන්නේ නැතිව මද ගින්නේ මිරිස් කරලා හරව හොඳින් බෙද ගන්න. මේ වගේ ලස්සන ගෝල්ඩ් පාටක් ආවට පස්සේ ලිපෙන් බාන්න පුළුවන්. මේ තියෙන්නේ මම බෙදගත්ත මාළු මිරිස් කට්ලට්. ක්‍රිස්පි වගේම ඇතුළත් හොඳට බෙදලා තියෙනවා. අඩු ගින්දරේ බෙදගත්තාම ඇතුළත හොඳට බෙදෙනවා. කෑවට මදි ඒ තරම් රසයි මේක. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් හදලා රස බලන්නම ඕන. මේක ඔයාලට කහ බතක් එළවලු බතක් එක්ක උනත් සෙව් කරන්න පුළුවන්. ඉතින් හදලම බලන්නකෝ. හදලා බලලා රසගුණ කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.